ආයුබෝවන් ජර්නි ඔෆ් අෂාන් අද ඔබ සමග එකතු වෙන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා නොදන්නා නමුත් ඉතිහාසය හා ජනප්‍රවාද රැසක් සමග බැඳුණු අපූර්ව ස්ථානයක් වෙතයි. සබාදහමේ නිහඬ බව මැද පිහිටි බෙරන්ඩි කෝවිල අතීතයේ රහස් රැසක් අදටත් සංගවාගෙන සිටින ස්ථානයක් ලෙස සැලකෙනවා. බෙරන්ඩි කෝවිල යනු සීතාවක රාජධානියෙන් අදටත් ඉතිරිව ඇති වැදගත්ම පුරාවිද්‍යාත්මක ස්මාරක වලින් එකක් ලෙස සැලකෙනවා. එය 16 වන සියවසට අයත් හින්දු කෝවිලක නටබුන් බවටත් විශ්වාස කරනවා. ජනප්‍රවාදවලට අනුව මෙම කෝවිල සීතාවක රාජසිංහ රජු විසින් ඉදිකරන ලද අතර ඇතැම් මතවලට අනුව එය ඔහුගේ පියා වූ මායාදුන්නේ රජුගේ කාලයේ ආරම්භ වන්නට ඇති බවත් සඳහන් වෙනවා. දකුණු ඉන්දීය විජයනගර ගෘහ නිර්මාණ ශෛලිය අනුව ඉදිකර ඇති මෙම ස්ථානයේ අදටත් ගල්කණු කැටයම් සහිත ගල් පදනම් සඳකඩ පහන සහ අලංකාර මල්වැල් රටා දෙක ගත හැකි. අද අප ඉදිරියේ දිස්වන්නේ ගල්නට මුන් කීපයක් පමණක් වුවද මේවා පිටුපස සැකව ඇත්තේ සීතාවක රාජධානියේ අභිමානවත් ඉතිහාසයක්. සියවස් 4කටත් වැඩි කාලයක් පසු කර අදටත් නිහඬව ඉතිහාසය කියා දෙන බෙරන්ඩි කෝවිල ශ්‍රී ලංකාවේ අතීතයේ මහිමය සිහිපත් කරන අපූර්ව උරුමයක්.